ඉතින් හැමෝම අපේ චිලි ලයිෆ් පේජ් එකට channel එකට සාදරයෙන් පිළිගන්නවා. මේ තියෙන්නේ අපේ ගෘහය. අපේ පැල 300ක් දාලා අපි දාලා තියෙන මෙන්න මේක ඇතුලේ අපි මුලින්ම කිව්වනේ මේක low budget කියලා. ඉතින් අපි පුළුවන් තරම් අපේ බජට් එක low කරගන්න උත්සාහ කළා තමයි හැදුවේ. හැබැයි ඉතින් මේක අපේ පළවෙනි අත්දැකීම. මීට කලින් අපි එහෙම මුකුත් කරලා නැහැ. ඒ නිසා අපි බලමු අපි කොහොමද කරේ කියන එක. මේ තියෙන්නේ අපේ දොර ගැන කියන්න ඕන. අපි දොර normal හැදුවේ රීප් අරගෙන. සහ ඔයාලට පේනවා ඉතින් මේ දොර වැහුවාම මෙන්න මෙතන මේ ඒරියා එකේ අපිට හිඩසක් ආවා. අපි දොර තමයි අන්තිමටම හැදුවේ. හැබැයි හිඩස අපිට තේරුමක් නැහැ ඉතින් මේක කොහොමද මැනේජ් කරගන්න ඕනි කියලා. මොකද අපි ගෑල් ළමයි 3 දෙනෙක් තමයි මේක කරේ. සෙල්ලංගේපත් හදලා නැහැ කලින්. හිඩස මේන්ටේන් කරන්න ඕනි නිසා අපි සාමාන්‍යයෙන් නෙට් එකක් කොට මේක ගොඩක් ගණගමයි ඇදෙනවා. මේක ගැහුවා මෙතන වැහෙන්න. ඒ කියන්නේ මේක ඇතුළට යන්න බෑ සතෙක්ට. ඊට පස්සේ මේක අපි රඳවලා තියෙන්නේ මෙන්න මෙහෙම අපිට අත දාලා අරින්න පුළුවන් වෙන්න මෙහෙම කොක්කක් දාලා ගල් කැටයකින් ගැට ගහලා ඒ වගේ කොක්කු 3ක් තියෙනවා අපිට එළියෙන් ඉඳන් අරින්නයි එළියට ගිහිල්ලා ඒ කොක්කු දාන්න පුළුවන් වෙන්නයි. ඉතින් මේ තියෙන්නේ අපේ පැල තවාන සහ අපි ඇතුළට ආවට පස්සේ මෙන්න මේ විදිහට අපි හැම වෙලේම මතක ඇතුවම මේක වහනවා. මොකද නැත්තම් අපි දොර ඇරලා නිසා සත්තුන්ට ඇතුළට එන්න පුළුවන්. ඉතින් මුලින්ම කියන්න අපි පැල ගැන කතා කරන්න කලින් මේ ගෘහය ගැන කතා කරමු. අපි සැකිල්ල හදාගෙන තියෙන සම්පූර්ණයෙන්ම මොනවද මේ ඉපිල් ගස් කපලා තමයි. අපිට කිසි අයිඩියා එකක් තිබ්බේ නැහැ. ඉතින් අපි පුළුවන් විදිහට හැදුවා. ඉපිල් ගස් කපලා ඉපිල් ගස් 30-40ක්ම කැපුවා මේකට. කියන්නේ සරින් සැරේ අඩුපාඩු බලලා අපිට කියන්නේ එතකොට අපිට මේක يعني සැකිල්ල හදාගන්න අපිට වියදමක් ගියේ නැහැ මහන්සිය විතරයි. අපිට අයිඩියා එකක් නැතුව අපි මුලින්ම හිටුවේ මෙන්න මේ සයිස් කෝටු මේ මාසයක් ගියා අපිට මේක හදාගන්න. මෙන්න මෙහෙම ඉතින් මගේ අත මේව කරාම ඒ කියන්නේ මෙච්චරක් වගේ කෝටු තමයි හිටුවේ. පස්සේ අපිට තේරුණා ඒක දරා ගන්න අමාරුයි කියලා නෙට් එක දැම්මහම. පස්සේ මේ වගේ ලොකු ගස් කපුවා කපලා ඒ වගේ ලොකු ගස් අතරින් පතර දාලා තමයි මේකේ හයිය හදාගත්තේ. අපි මුලින්ම කිව්වනේ ලෝ බජට් කියලා. ඒ නිසා කියන අපිට අයිඩියා එකක් තිබ්බේ නැහැ. අපි මේක මෙහෙම දෙයක් පටන් ගමු කියන එක විතරයි අපේ ඔළුවේ තිබුණේ. අපි උඩට දැම්මේ normal වගා වලට වතුර කියන බට. ස්ලෝන් බට තමයි මෙන්න මේ වගේ ආකයක් විදිහට දැම්මේ. ඒ කියන්නේ හැම ආකයකටම දාලා තිබ්බේ ස්ලෝන් බට. හැබැයි දාලා ඊට පහුවෙනින්ද නෙට් එකක් බැඳලා ඔක්කොම කරලා ඉවරලා හරියම නෙට් හවුස් එකේ වැඩ ඉවරයි නේ කියලා ගිහිල්ලා ඊට පහුවෙන්ද උදේට පස් මාධ්‍ය හදමු කියලා ලෑස්ති වෙලා බලනකොට මෙන්න මෙහෙම බට කැඩිලා. මේ තියෙන්නේ මේ කැඩිලා ඉතුරු බටේ මේ හුළඟ සැරයි. මෙතන කන්දක් පොඩ්ඩක් උඩ තියෙන්නේ. මෙතන නිකන් අර කුණාටු වගේ හුළං කැරකෙනවා. ඊට පස්සේ තමයි ආයේ අපි අන්න අර එහෙම ලී ගහන්න කතා වෙලා අපි තුන් දෙනා ආයේ ලී කපලා ලී ගැහුවා. ඔන්න ඔක තමයි මූලිකම දේ. මේ නෙට් හවුස් එකට අපිට රුපියල් 25000ක් 30000ක් වගේ ගියා. හේතුව අපි මං කියන්නේ සවල තාච්චි ඉඳන්ම අපි සල්ලි වලට ගත්තා. මොකද අපි ගාව මුකුත් එහෙම දේවල් තිබ්බේ නැහැ. මිටිය පවා සල්ලි වලට ගෙනාවා. අනිත් එක මේ නෙට් එක අපි ගත්තේ මීටර් 3 පළල මීටර් 100ක් දිග රෝලක්. ඒක 14500කට ගත්තේ. ගෙන්නන්නත් එක 15800යි. හැබැයි අපිට වෙච්ච පළවෙනි මිස්ටේක් එක අපි රෝලම ගත්තේ අපිට මේක වටේ වට කරන්න අපි මුළු ඇඹිලි පිටියේම හෙව්වා. නෙට් කියන්නේ අර ඉන්සෙක්ට් ප්‍රූෆ් ගන්න තරම් ලොකු බජට් එකක් තිබ්බේ නෑ අපිට. අපි ඇඹිලි පිටියේ හැමතැනම හෙව්වා නෙට්. කියන්නේ පොඩි අර වගාරේදී හැමතැනින්ම කිව්වේ ඇග්‍රෝ ඒ කියන්නේ ඇග්‍රිකල්චර් බඩු මේ විකුණන තැන් වලින් පවා කිව්වේ එහෙම ගන්න තැනක් ඇඹිලි පිටියේ නෑ කිව්වා. ඉතින් ඊට පස්සේ අපි නෙට් එක ගෙන්නන් තීරණය කළා. නෙට් එක ගහලා අපි මුලින් ඕනේ උනේ දැන් අපි දන්නවා මේක ෂේඩ් නෙට් එකක් කියලා. ඒ වුණාට දැන් 150 ෂේඩ් නෙට් එක ඇත්තටම ගහන්න උවමනාවක් තිබුණේ නැහැ. හැබැයි ඇඹිලි පිටිය අවුව සැරයි. ඒ හින්දා මොන හරි 150ක ෂේඩ් නෙට් එකක් ගහන්න උවමනාවක් තිබ්බා.
ඒත් අර ෂේඩ් නෙට් එක යටටම ගහන්න අවශ්‍යතාවය තිබ්බේ මෙහි සත්තු ඉන්නවා ඉත්තෑවෝ එක එක සත්තු එනවා. ඒ හින්දා තමයි අපි ෂේඩ් නෙට් එකත් යටට ගැහුවේ නැත්නම් ඉතින් ෂේඩ් නෙට් එක යටට ගහන්න උවමනාවක් නැහැ. ඔව් එහෙම කිව්වා. ඊට පස්සේ අපි නෙට් එක ගෙනහලා අපි කල්පනා කරා දැන් සත්තු වෙන එක නවත්තන්න බැහැනේ නෙට් එකෙන්. ඒ නිසා සාරි ටිකක් හොයාගෙන ඔව් ඇත්ත සත්තු දැන් අපිට නයිමිරිස් වලට අදාළ සත්තු සත්තු නවත්තන්න බෑ ෂේඩ් නෙට් එකෙන්. ඉතින් ඊට පස්සේ සාරි ටික ඇත්තටම සාරි ගහන්න ඕනේ හරිනම් එළියෙන්. අපිට ඒකත් බැරුණාත් මොකද නෙට් එක ගහලා තමයි මේ ඔක්කොම කරේ. මේ ගෙදර තිබ්බ සාරි වටේ පිටිනුයි අරගෙන පස්සේ අවසානයේ පැල හිටවන්න එන වැඩි හිටියෝ දෙන්නට පඳුරක් විදිහට තෑග්ගක් දෙන්න රිදි කඩේකට ගියාම තියෙනවා මෙන්න මේ නෙට් එක. මේක ඇත්තටම මේ තව අදින්න පුළුවන්. මේ තව ගොඩක් අදින්න පුළුවන්. හරිම ක්වොලිටි එකේ රෙද්ද. ඉතින් අපිට ඒ රෙද්දට ගියා 2000ක් රුපියල් 2000යි ගියේ. කිලෝ එකක් 500යි. මේ වටේම ගහ ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ තරමට ඇද්දෙනවා. මීටර් 52ක් දිගයි 15ක් පළලයි. ඔව් අර වටේ එනකොට වටේ මීටර් 37ක් තියෙනවා. මීටර් නෙමෙයි අඩි හොඳේ. අඩි 15යි 52යි මීටර් 37ක් මේ රෙද්ද දිගයි දැන්. ඕක තමයි අපිට මුලින්ම ගිය සැකිල්ලට ගිය වියදම. ඉතින් ආයේ එන කම්බි වලට පොඩි පොඩි වියදම් ගියා. අපි උමනා කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න ප්‍රයිවට් කන්ටැක්ට් කරගෙන හරි නැත්නම් ඔයාලගේ අයිඩියා එකකට අනුව කොහොම හරි අපි අපේ බජට් ලිස්ට් එක කියන්නේ අපේ වියදම් අපි වෙනම ලියලා තියෙනවා සම්පූර්ණ බිලුත් එක්කම. ඒ ඔක්කොම මේ අපි ඔයාලට ඕනනම් දාන්න. අපි කිසිම දෙයක් විකුණන්නේ නැහැ මේකේ. කිසිම තැනක් රෙකමන්ඩ් කරන්නේත් නැහැ අතනින් ගන්න මෙතනින් ගන්න. හැබැයි මේ දේවල් හොඳයි කියලා කියන්න පුළුවන්. මොකද අපිට අත්දැකීම තියෙනවා දැන් මේක හදපු නිසා. අපි අඩුපාඩු මගහරව ගත්තා කිව්වනේ. ඉතින් අඩුපාඩු මගහරවගෙන තමයි අපි පැල 300ක්. තව කියන්න ඕනේ මේක ඇතුලේ පැල 300ක් දාන්න ඉඩ නැහැ. අපි පැල 300ක් ඕඩර් කරලා තමයි මේ හට් එක ගහන්න මේ පටන් ගත්තේ. ඉතින් ගැහුවට පස්සේ තමයි තේරුනේ 300ක් දාන්න බෑ කියලා. එනකොට අපි 300ම දැම්මා. අපි බලමු පැල කීයක් අයින් කරන්න වේද කියලා ඉස්සරහට. ඒ කියන්නේ ඉඩ මදි වුණොත් අපිට කරගන්න බැරි වුණොත් පේනවනේ ඉතින් මේ කොලේක සයිස් එක. ලොකුවට ඉන්නවා. ගොඩක් ලොකු වෙලා අර අතන අරයා එයාලා ඉක්මනට ලොකු වෙනවා. දැන් එයාලා කොළ කපන්න ඕනි ආයෙ ඉක්මනට. මිස්ටේක් එක හදාගත්ත එක පෙන්නන්නම්. මිස්ටේක් එක හදාගත්ත කියන්නේ මේ තියෙන මාමගේ එක. ඒ කියන්නේ මිස්ටේක් එක කියන්නේ මෙහෙමයි. මේ අපි කොස්ට් එක අඩු කරා. අපිට අපේ එක ගහන්න 20ක් විතර 20ක් 30ක් විතර ගියා. මාමගේ එකට රුපියල් 8000ක් 9000ක් වගේ තමයි ගියේ. මේ තියෙන්නේ යාගේ දොර. මේ තියෙන්නේ යාගේ නෙට් හවුස් එක. මේ වටේ රෙද්ද ගහලා මේ ඇතුලේ දාලා තියෙන්නේ. ඒ රෙද්ද විතරයි තනි කරම. උඩින් තමයි 150යි නෙට් එක ගහලා තියෙන්නේ. දැල හොඳට ඇද්දලා ගහලා තියෙනවා. මේකේ පැල 100ක් තියෙනවා දැනට. එයාගේ නම් සම්පූර්ණ ප්‍රමිතියටම කරන්න හිතාගෙන තමයි අපි කියන්නේ යාට. කියන අපි මුකුත් වියදමක් දරන්නේ නැහැ මේකට. අපි එයා තමයි සම්පූර්ණ වියදම් දරන්නේ. එයා 16 බෑග් එකේ තනි පැලේ තමයි හිටවලා තියෙන්නේ. තව එයා කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි තාම හරියටම මේ පැල ප්ලේස් කරලා නැහැ නේද? පැල ටික තව පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරන් තියෙනවා. මෙයාගේ නම් හරියටම දුර අරගෙන අපිට මේ පැල ටික හදන්න පුළුවන්. මොකද අපිට වගේ නෙවෙයි. මේක ඇතුලේ 100ක් දාන්න කියන්නේ 120කට වගේ යන්න පුළුවන්. අපි 100යි ඒකත් ටාගට් කරන්නේ. ඒව අපි පස්සේ ගියා. ඔව් ඒක තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඔන්න ඔකයි නෙට් එකේ කතාව. නෙට් එක ගහපු එකේ. ඉතින් කාට හරි ඕන නම් මේ දැල ඇම්ප්ලිපිටිය ආවට කෙනෙක් නම් ඇම්ප්ලිපිටියේ තියෙන ප්‍රසංග ගාමන්ට් එකේ ප්‍රසංග ගාමන්ට් කියලා දන්නා ඉතින් ඇම්ප්ලිපිටිය ගෙනෙන්න. තව තියෙනවා ওই තරම් තැන්වල පොඩ්ඩක් හොයලා බලන්න. කොස්ට් එක අඩුවෙන්ම නෙට් හවුස් එකක් ගහ ගන්න පුළුවන්. 20ක් වගේ යද්දි හොඳටම ගහ ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මං කියන්නේ GI බටේ මුකුත් නැතුව ගහනවා නම් ඔක්කුට සීල් කරලා වගේ ගහලා තියෙනවා. අපි මේවා කටුස්ස එහෙම හිටියා. ඔව් අපේ එකට කටුස තාමත් එනවා. මොකද අපිට හරියටම පැච් මෙහෙ දාන්න උන්නේ නැහැ. මේක නම් සම්පූර්ණයෙන්ම අපි මේක කරලා තියෙන්නේ. මේ පොඩි තැන් මේවට තව ගහන්න තියෙනවා. අර එහාට යද්දී නම් ඔක්කොම වගේ සීල් කරලා තියෙන්නේ. මොකද සත්තු වෙන්න තියෙන සම්භාවිතය නිසා මේකට නම් මොකෙට එන්න බෑ. අපි આવොත් තමයි. හැබැයි මේ අපි ප්ලේස් එක අනුව මේක 100%ක්ම සාර්ථක නෑ. මොකද කන්ද තියෙන්නේ. ඔව් කන්දක් තියෙන්නේ උඩ අර ගස් තියෙනවා පේනවා. මේ සාමාන්‍ය මේ වගා දැල් ගහන්නේ අර කුමින් පියාඹන උසට වඩා ඔව්
ඒ ගාන ඒ කියන්නේ ඒ කියන්නේ සාමාන්‍ය ක්‍රමයේ පියබරනේ අඩි 8ක් කියලා තමයි නිර්දේශය තියෙන්නේ. එතකොට ඒ ගානටනේ ගහන්නේ. දැන් අපි මේක අඩි 8ක් ගහලත් නැහැ. අඩි 8ක් උස නැහැ. ඒවා ඉතින් කියන්නේ සාමාන්‍යයෙන් තනිතලා බීමකට නම් ඒක ප්‍රශ්නයක් නෑ. මේ වගේ සාර්ථකයි. ඔව් කන්දක් වගේ දැනකට පොඩ්ඩක් අවුල් ඉතින්. එච්චර තමයි මේ වැරද්දකට තියෙන්නේ, අඩුවකට තියෙන්නේ. කන්ද නිසා අපිට කන්ට්‍රෝල් කරන්න ටික අමාරුයි. හැබැයි 180ක් විතර කන්ට්‍රෝල් වෙනවා කියලා හිතනවා. ඔව් මේක තමයි අපේ නෙට් හවුස් එක. මේක තමයි මාමගේ හවුස් එක. එතකොට මාමගේ පැලවලට තාම සති 2ක් වගේ වෙන්නේ. අපේ පැලවලට දැනට මාස 2කට කිට්ටුවේ. ඉතින් බලමු එතකොට සාමාන්‍යයෙන් සති 6ක වගේ ગેප් එකක් තියෙනවා පැලතවන් දෙක අතර. ඉතින් ඒ දෙක මැනේජ් කරගෙන ඉස්සරහට කොහොමද යන්නේ කියලා අපි තව වීඩියෝස් ගේනම් අපිත් එක්ක රැඳිලා ඉන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න, ෆලෝ කරන්න, ලයික් එකක් දාලා අපිට පොඩි උදව්වක් දෙන්න. මොකද ඔයාලගේ තව බලන්න මේකට ඉන්ට්‍රස්ටිං කෙනෙක්ට මේක සජෙස්ට් වෙන ඔයාගේ එක ලයික් එකකින් ඉතින් අපි වීඩියෝ බලන ඔයාලට අපි හැමදාම ආදරේ